කන් වල ආබාධ තියෙන කෙනෙක් ඉන්නව නැගිටින්න. කවුරු හරි එන්න. එකපාරට කතා කරපුවාම මෙයාට හෙන්නේ නැහැ. තට්ටු කරලා කතා කරපුවාම අපි දිහා බලපුවාම කතා කරා. ඒකට කතා කරනවා. ඒ කියන්නේ කට දිහා බලන්න. කට දිහා බලන්න. සද්ද හෙන්නේ නැහැ. සද්දේ මම පිටිපස්සෙලා කතා කරනකොට පොඩ පේන්නේ නැති වෙන්නේ. පහත් වෙලා කිට්ටුලා. ඔයා බලන්න එපා පුතා. මම ඉන්න. අහන්න කන ගාවට මෙන්න. සනමි එනවාද ආට? නෑ. පොඩ්ඩක්වත් නෑ. ඒක ඇහින්නේ බල්ලා උත්තර දෙන්නේ. කන් දෙක ඇහිම නැත. චුට්ටක්වත් නෑ. අපි බලමු ඔයාගේ යම් හරක් ගන්න පුළුවන්ද කියලා. හොඳේ? උත්සාහ කරලා බලමු. මොකද පොඩි දරුවෝ මම ආශිර්වාද කරන ගන්නේ නෑ. හේතු කීපයක් මත. ටිකක් වැඩි මරනවා මම ගන්නේ. නමුත් ඔයා දරුවා ගෙනාවු නිසා මගේ උත්සාහය මම උපරිමයෙන් දරනවා. මොකද එකක් හේතුව මේක විශාල වේදනාවක් වෙන වැඩක්. ඒක නිසායි දැන් මෙයාටත් ඒක පොඩ්ඩක් රිදෙයි. මම මොනවත් කරන්නේ නැහැ. මම නිකන් ඉන්නවා මේ පෙතරේල බලන් ඉන්න. ඔයාගේ නම කියන්න. තනුමි. පුතා ඉස්කෝලේ යනවද? ඔව්. බීරි කෙල්ලෙක් කියලා තරුණ කාලේ තියෙන කාඩ් එක මම නැති කරුවා පුතා. ගෑනු ළමයෙකුට අනාගතයක් තියෙනවා. ඇහෙන්නේ නැතුව දිගටම හිටියා නම් ඔයාලට බලා ගන්න නෝද ඔය හැමදාම එහෙම වුණා නම් නැත්තම් අඩන්තියට්ටන් වලට ලක් වෙනවා. ආන්ගේ අනාගතය අපි හදන්නේ. මම හැමතිස්සෙම කියන එක තමයි ඔයා මේකට සමහරට වෙදකම් කරන්න යන්න ඇති පරීක්ෂණ පවත්වන්න මොහොර යන්නත් ඇති. එහෙම කරනවනේ අපි නේ. ඕන තරම් නොයි දෙවල් කියන්නත් ඇති. ඉතින් එතකොට ඒවෙන් අසාර්ථක වෙච්ච නිසා මෙතන මට ඩියුටි එකක් තියෙනවා. ඒක කළ යුතු දෙයක්. මිරකල් එකක් බවටපත් වෙන කල නිසායි. හැබැයි මිරකල් එක වෙන්න කලින් යුතුයකමයි වෙන්නේ. පළවෙනි යුතුයකම. මෙතන යුතුයකමක් තියෙනවා. හැබැයි මම ඔබට කියනවා මම රෝහලක් නෙවෙයි කියලා. මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා. ඇයි දන්නවද? තාත්තා හරි අම්මා හරි ළමෙක් අරන් එන අවස්ථාව හරි අඩුයි. ආච්චි එක්ක වෙනවා. මොකද ඕවා ඉතින් හරියයි දන්නේ නැහැ කියලා. මෙතන මම කන් අස්සලා තියෙනවා. පන දීලා තියෙනවා. ඇවිද්දෝලා තියෙනවා. පේන්නේ නැති ඇස් සඳයද ඇස් දීලා තියෙනවා. දීලා යම්මලට මම බැනලා තියෙනවා. එදාට ඒ මංගල අවස්ථාව දකින්නවත් ඒ අම්මා නැහැ. ඒ තාත්තා නැහැ. ඔය නැහැ. එවන්නේ ආච්චි එක. හැබැයි මේ පුතා ඒ ආදරේ ලස්සනට පෙන්නවා. මං යර තියෙන ගරුත්වයත් එක්කයි පුතා අරගෙන ආවේ. කවුරුත් අතේ වෙන්නේ නැහනේ. කවුරු හරි අතේ වෙන එක පුතා අගෞරවයක් නේද? අගෞරවයක්. දැන් ඔයා අඬන්නේ සතුටට මම දන්නවා. ඒක තමයි විදිය යුතු දේ. නමුත් ඇස් පේන්නේ නැති පට්ට අන්ධ දරියක් මම සුවපත් කරා. පොඩ්ඩක් අපේන්නේ නැති දරිය. පරණ වීඩියෝ වල තියෙනවා. ආච්චිත් එක්ක ආවේ. මං ආච්චි අතේ අම්මට මගේ සුභාසින්තනේ මෛත්‍රිය පෙරදරිව ඇරියා. කරුණාවන්තව. අපිට මතකයි සර්. අපි චූටුදුවගේ වචනයක් අහමුද සර්? චූටුදුව. වගේ නම කියන්න මට? කතා නම් කරන්නේ. මොකද්ද? තනුමි. හනුමි යාට හොඳ අප්පුඩියක් ගහන්න කට්ටියම. කොහොද ඉස්කෝලේ යන්නේ? තමාමලකට ප්‍රාථමික විද්‍යාව. ආනේ කී වසරද ඔයා ඉන්නේ? පාවසර. ආරේ හොඳයි අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔයාලට හැමදේම ජීවිතේ සාර්ථක වෙන්න කියලා. හරිද? කුමාර මාමට ස්තුති කරමුද අපි? ඒකයි. ඒ hina වෙන් ඇති නේද? හොඳයි ගහමු අපි හැම